මේ ආදරවන්තයින් වෙන්වීමක් නේ මෙතන සිද්ධ වෙන්නේ. මොහොසින් ඔබ තියෙනවා ළමා කාලේ ඉඳන් තමාට ලැබිච්ච පරිසරය අනුව මනෝවිද්‍යාත්මක හේතුත් තියෙනවා. ඔබ මා අතහැර ඉවත ගියා කියලා මගේ මුවින් මම ලොවට කියාට ඔබ ගුණවත් කියලා කිසිවකු කිසිවිට අදහන්නේ නැත ඔබ වැරදිය කියලා ලොව මට එරෙහිව දොස් පවරනු ඇත මම වැරදිය කියලා කිසි කියන්නද ඔබ මා අතහැර ඉවත ගියා කියලා මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා. දැන් මේ ගීතේ තේරුම ගත්තට පස්සේ මේකේ ආදරණීය ලෙස මේ ආදරවන්තයින් වෙන්වීමක් නේ මෙතන සිද්ධ වෙන්නේ. හැබැයි අද සමාජය ගත්තට පස්සේ තව කෙනෙකුට රිද්දන්න පුළුවන්, තව කෙනෙකුට ජීවිත හානි කරන්න පුළුවන්, තමා සමාජයට ජීවිත හානියක් කරගන්න පුළුවන්. මේ දෙපාර්ශ්වයම ලොකු ප්‍රශ්න ඇති කරගෙන තමයි මේ සමාජයේ ගොඩක් වෙලාවට මේ ප්‍රශ්න විසඳෙන්නේ. ડોක්ටර් මට කියන්නේ ඇයි ඒ වගේ දේවල් වෙන්න හේතු කාරණා මොනවද කියලා? මෙහෙම වෙන්න හේතුව හුඟක් දුරට තියෙන්නේ පුද්ගලයාගේ පෞරුෂය තුළ. මේ පෞරුෂයට මේ දේවල් ඇතුල් වෙන්න සමහර වෙලාවට පාරිසරික හේතු බලපානවා. පරිසරයෙන් එන හේතු කියන්නේ. ඒ වගේම මනෝවිද්‍යාත්මක හේතු සමහර වෙලාවට borderline personality disorder, major depression නැත්නම් යම්කිසි දෙයකට ඇබ්බැහි වීම, මත්ද්‍රව්‍ය මත්පැන් වගේ දේවල් වලට ඇබ්බැහි වීම නිසා ඇතිවන රෝගී තත්වයන් මේ දේවල් වලට බලපාන්න පුළුවන්. අපි උදාහරණයක් ගමු. ළමා කාලේ සමහර ළමයි ආච්චි ගාව හැදෙනවා, නැන්ද ගාව හැදෙනවා. නමුත් ඒ ළමයා දකිනවා තමාගේ නංගි මල්ලි අම්මා ගාව ඉන්නවා. අම්මා තාත්තා වෙන් වෙලා ඒගොල්ලන්ව බලා ගන්න කෙනෙක් නැහැ එක්කෝ. එතකොට ආදරය පිළිබඳ ලොකු වේදනාවකින් එයා වැඩුණොත් එයාට ලැබෙන පළවෙනිම ආදරයට එයා ඇබ්බැහි වෙනවා. එයා පිටින් ආදරය හොයාගෙන යනවා. ආදරය ලැබුණම මේ පුද්ගලයාට ඇබ්බැහි වෙනවා. එතකොට එයා නැතුව බෑ. සමහර වෙලාවට එයාගෙන් දැඩි ලෙස පීඩා විඳිනවා, දුක් විඳිනවා. කොච්චර දුක් විඳත් එයාට යව අතහැර ගන්න බෑ. එයාට යන්න දෙන්නෙත් නෑ, තමා අතහරින්නෙත් නෑ. ඒ කියන්නේ පෞරුෂයේ ආත්ම විශ්වාසය, ආත්ම අභිමානය, ආත්ම ශක්තිය ඒවා අඩු වෙලා තියෙනවා ළමා කාලේ ඉඳන් තමාට ලැබිච්ච පරිසරය අනුව. දුක් විඳ ඒකෙම ඉන්නවා. ඒ කියන්නේ තමා ඇබ්බැහි වෙනවා. මෙහෙම අයට තමාගේ හැඟීම් පාලනය කරගන්න හරිම අමාරුයි. ඒ වගේ හේතු සෑහෙන දුරට මේකට බලපානවා. සිනහස ඉඳුනද මේ අනුමානෙන් ගැලවිය යුතු හින්දා මොහොසින් ඔබ පලමින් පමසුන් ලොවටම ඇසෙනයා මගේ මම ලොව
stay with you forever.